ඊට පස්සේ අපි එනවා නිෂ්පාදන ක්‍රම සම්බන්ධව කතා කරන්න. නිෂ්පාදන ක්‍රමයක් කියලා කියන්නේ නිෂ්පාදන ආයතනයක් විසින් නිෂ්පාදනය සිදු කරන විවිධ ආකාර. ඒ කියන්නේ දැන් හිතන්න අපි නිෂ්පාදන ක්‍රියාවලියක් කරන ආයතනයක්. අපිට මේ නිෂ්පාදන ක්‍රියාවලිය කරන්න පුළුවන් ක්‍රම තියෙනවා ප්‍රධාන වශයෙන් 3ක්. මේ සම්බන්ධව අපිට ඉගෙන ගන්න තියෙනවා. එක තමයි අපි පළවෙනි එක අපි කියනවා කාර්ය නිෂ්පාදනය. එහෙම නැත්නම් ඇනවුමට නිෂ්පාදනය. මේවා ලියන්න තියෙනවා පහළ ඈ. දැන් අහගන්න. කාර්ය නිෂ්පාදනය එහෙම නැත්නම් ඇනවුමට. අපි ඒකට කියනවා ජොබ් ප්‍රොඩක්ෂන් එක. මම කලිමුත් දවසක් මේ සම්බන්ධව ටිකක් කිව්වා. ඒ කියන්නේ අපිට එන ඇනවුමට අනුව අපි භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනවා. උදාහරණ විදිහට ගත්තොත් ඔය මනාලියන් ඇඳවීම. ඊට පස්සේ උපන්දින වලට හදන කේක් නිෂ්පාදනය. අපි එන ඕඩර් එකට අනුවනේ හදලා දෙන්නේ. එතකොට ඒක ඇනවුමට අනුව තමයි අපි නිෂ්පාදනය කරන්නේ. හැම වෙලාවකම හදන්නේ නිෂ්පාදන ඒකක එකයි. හැම වෙලාවකම හදන්නේ එකයි. මොකද වෙඩින් සාරි එකක් අපිට ඕන විදිහට කියලා හදුවොත් එහෙම ඒ සාරි එක හදන්නේ ඒ විදිහට. ඒක විතරයි හදන්නේ. එහෙනම් පළවෙනි එක තමයි කාර්ය නිෂ්පාදනය එහෙම නැත්නම් ඇනවුමට නිෂ්පාදනය. ඒතකොට ඒ වෙලාවේදී අපි කරන්නේ පාරිභෝගිකයාගේ අවශ්‍යතා සහ උවමනා හඳුනාගෙන මෙන්න මේකට අවශ්‍යම භාණ්ඩය අපි නිෂ්පාදනය කරලා දෙනවා නම් ඒකට කියනවා මොකද්ද? කාර්ය නිෂ්පාදනය එහෙම නැත්නම් ඇනවුමට නිෂ්පාදනය. උදාහරණ විදිහට ගන්න පුළුවන් බර්ත්ඩේ කේක්. ඊට පස්සේ මනාලියන් නැන්දවීම. ඊට පස්සේ ගෙවල් හදන එක. මොකද කස්ටමර් කියන විදිහට තමයි ගේ හදලා දෙන්නේ. ඒතකොට එයාගේ ඩිසයින් එකට ඒ විදිහටම හදනවා නම් ගේ ඒක කාර්ය නිෂ්පාදනයක්. ඒක එකයි. හරිනේ? ඒ එන ජොබ් එකට අනුව තමයි හදන්නේ. ඊට පස්සේ දෙක අපිට ගන්න පුළුවන් කාණ්ඩ නිෂ්පාදනය, batch production. මේ කියන්නේ එක කාණ්ඩයක් හදලා ඒක වෙළඳපොළට නිකුත් කරනවා. ඊට පස්සේ තව කාණ්ඩයක් හදලා වෙළඳපොළට නිකුත් කරනවා. බැච් එකක් කියන්නේ නම් නිෂ්පාදන ඒකක ප්‍රමාණයක්. දන්න අපේ එක බැච් එකක තියෙනවා ඒකක 100ක්. ඒතර ඒක වෙනස් කර ගන්න පුළුවන් ආයතනයකට. බැච් එකෙන් බැච් එකට තියෙන නිෂ්පාදනයේ ප්‍රමාණය වෙනස් කර ගන්න පුළුවන්. අපිට ඕන නම් අපේ ආයතනයේ එක බැච් එකක නිෂ්පාදන ඒකක 100ක් හදනවා. ඒතර 100ක් හදලා එළියට දානවා. ඊළඟ බැච් එකට තව 100ක් හදනවා. එතකොට මේ බැච් එකෙන් බැච් එකට අපිට පුළුවන් යම් වෙනස්කම් කරන්න. අර පළවෙනි බැච් එකේ තිබුණ භාණ්ඩයට වඩා පොඩි වෙනස්කමක් කරලා දෙවෙනි බැච් එක දෙන්න පුළුවන්. එතකොට මෙතන පොඩි chance එකක් තියෙන යන්නේ ඒක. එතකොට බැච් එකෙන් බැච් එකට යනකොට පළවෙනි බැච් එකේ අඩුපාඩු ටිකක් තිබුණා නම් ඒක නිවැරදි කරලා සෙකන්ඩ් බැච් එක අපිට එළියට දාන්න පුළුවන්. එතකොට කාණ්ඩ නිෂ්පාදනය තුලින් කරන්නේ අන්නේ වගේ එක කාණ්ඩයක් නිෂ්පාදනය කරලා ඉවර වෙලා ඒක වෙළඳපොළට ඉදිරිපත් කරලා ඊළඟ කාණ්ඩය හදනවා. එතකොට කාණ්ඩයකින් කාණ්ඩයට තමයි භාණ්ඩ වෙළඳපොළට නිකුත් වෙන්නේ. ඊළඟ එක තමයි ප්‍රවාහ නිෂ්පාදනය. ප්‍රවාහ නිෂ්පාදනය කියලා කියන්නේ මේක එක දිගට අඛණ්ඩ ක්‍රියාවලියක් විදිහට භාණ්ඩ හදනවා වෙළඳපොළට නිකුත් කරනවා. මාස් ප්‍රොඩක්ෂන් එකක්. එතකොට මෙතනදී බැච් එකෙන් බැච් එකට නෑ. උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් ඔය සිසිල් බීම වගේ ඒවා. කෙලිම කොකා කෝලා වගේ ඒවා එහෙම ආයෙමුකුත් නෑ බැච් නෑ හැමදාම එකම ප්‍රොඩක්ෂන් එක එකම විදිහකට දීර්ඝ කාලයක් තිස්සේ මේ මහා පරිමාණ වශයෙන් නිෂ්පාදනය කරලා වෙළඳපොළට එක දිගට නිකුත් කරන ප්‍රවාහයක් විදිහට. ඒක කියනවා ප්‍රවාහ නිෂ්පාදනය. එතකොට නිෂ්පාදන ක්‍රම කියන එකෙන් අදහස් කරන්නේ නිෂ්පාදන ආයතනයක් විසින් නිෂ්පාදනය සිදු කරන ආකාර. අපිට පුළුවන් කාර්ය නිෂ්පාදන ක්‍රමයට නිෂ්පාදනය කරන්න. අනිත් එක තමයි කාණ්ඩ නිෂ්පාදන ක්‍රමයට හදන්න පුළුවන්. ප්‍රවාහ නිෂ්පාදන ක්‍රමයට හදන්න පුළුවන්. එහෙනම් නිෂ්පාදන ක්‍රම තුනයි. කාර්ය, කාණ්ඩ, ප්‍රවාහ. මෙන්න මෙහෙම නිෂ්පාදන ක්‍රමයක් තෝරා ගැනීමේදී අවධානය යොමු කළ යුතු කරුණු මේක ටිකක් හිමීට අහගන්න. නිෂ්පාදිතයේ ස්වභාවය. නිෂ්පාදිතයේ ස්වභාවය අනුව තීරණය වෙනවා කාර්ය නිෂ්පාදනයේටද හදන්න ඕන කාණ්ඩ නිෂ්පාදනයේටද නැත්නම් ප්‍රවාහ නිෂ්පාදනයේටද කියලා. දැන් අර උදාහරණයක් විදිහට අපි ගත්තොත් වෙඩින් කේක්. වෙඩින් කේක් පුළුවන් ද ප්‍රවාහ නිෂ්පාදනයට හදන්න? බෑනේ. ඒක නිෂ්පාදිතයේ ස්වභාවය වෙනස් නේ. ඒතකොට නිෂ්පාදිතයේ ස්වභාවය අනුව ඒක හදන්න වෙන්නේ අනිවාර්යයෙන් මොකටද? කාර්ය විදිහට. ඊට පස්සේ උත්සව වලට අපි හදන ඇඳුම්. හරි? දැන් ඔය සාරි ජැකට් එහෙම මහනේවා. තනිකර මොනවද? කෙලින්ම කාර්යනේ. ඒකේ යාගේ මෙෂර්මන්ට් එකට තමයි හදන්නේ. ඒකට අනිවාර්යෙන් කාර්ය නිෂ්පාදනය එකට ගන්න වෙනවා. එහෙම නැත්නම් ටී-ෂර්ට් නිෂ්පාදනය. දැන් ඔය අපි වෙළඳපොලේ ගිහිල්ලා ගන්න ඔය බ්‍රෑන්ඩ් නේම්ස් වලින් තියෙන ලිවයිස් තියෙන්න පුළුවන්.
Adidas තියෙන්න පුළුවන්. ඒ වගේ බ්‍රෑන්ඩ් නේම් වලින් තියෙන නිෂ්පාදන මේ ටී-ෂර්ට් කොහොමද හදන්නේ? කෙලින්ම ප්‍රවාහ නිෂ්පාදනය යන්නේ. කෙලින්ම යාලගේ තියෙනවා මෙෂර්මන්ට් එකක් ඒකට හදා මාකට් එකට දානවා. කෙලින්ම බැච් නෑනේ. බැච් නෑ. කෙලින්ම ටී-ෂර්ට් ගත්තොත් එයාලගේ දැන් ගත්තොත් එකම ඩිසයින් එකෙන් මහා පරිමාණයෙන් එනවා. ඒතකොට මේ ඩිසයින් එක නවත්තනවා කවුද හරි ඒක වෙනම කතාවක්. ඊට පස්සේ අලුත් ඩිසයින් එකක් එවනවා. ඒතකොට මේ ඩිසයින් එකෙන් විකිනෙන තාක්කල් මෙයාලා හදලා වෙළඳ වලට ඉදිරිපත් කරනවා වෙන්න පුළුවන්. ඒතකොට ඒක ප්‍රවාහ නිෂ්පාදනයක් විදිහට ගන්න පුළුවන්. සිසිල් බීම. සිසිල් බීම ගත්තොත් ඒක කෙලින්ම මොකද්ද? ප්‍රවාහනේ. ඒක කෙලින්ම ප්‍රවාහ මොකද්ද? එක දිගටම එකම විදිහට. කොකාකෝලා එක ඉස්සර බිවෙත් ඔය කොකාකෝලාමයි දැන් බොන්නේ ඔය කොකාකෝලා එකම තමයි. ඒකට මාස් ප්‍රොඩක්ෂන් එකක් විදිහට ඒක නිෂ්පාදනය වෙනවා. ඒතකොට නිෂ්පාදිතයේ ස්වභාවය අපි අවධානයට ගන්න ඕන. අපි කරන්නේ කාර්ය නිෂ්පාදනයේද කාණ්ඩ නිෂ්පාදනයේද ප්‍රවාහ නිෂ්පාදනයේද කියලා තීරණය කරන්න. ඊළඟ එක මිලදී ගැනීමේ රටාව. පාරිභෝගිකයා දීර්ඝ කාලයක් තිස්සේ එකම විදිහට භාණ්ඩ හා සේවා මිලදී ගන්නවා නම් ඒ වෙලාවට අපිට පුළුවන් කොහොම නිෂ්පාදනය කරන්නද? ප්‍රවාහ නිෂ්පාදනයේට. දැන් අර කියන්නේ ඉස්සර ඉඳලම තියෙන බිස්කට් දැන් ක්‍රීම් ක්‍රැකර් හැමදාම ක්‍රීම් ක්‍රැකර් ගත්තාම එකම වගේනේ තිබුණේ. ඒතර ඕක මාස් ප්‍රොඩක්ෂන් එකක් කියන්නේ. මොකද මිනිස්සු හැමදාම ක්‍රීම් ක්‍රැකර් කාපේ උන්ට කනවා. ඕක හැමදාම කනවා. ඔව් ටූත් පේස්ට් සබන් වෙනස් වෙන්නේ නැහැනේ. කෙලිම මොනවද? ප්‍රවාහ නිෂ්පාදනය. පාරිභෝගිකයාගේ මිලදී ගැනීමේ රටාවන් වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ නැහැ කියන්නේ අවමයි, තාම අවමයි වෙනස් වෙන එක. ඒතකොට ඒ වගේ වෙලාවට අපිට පුළුවන් මොනවද? මේ ප්‍රවාහ නිෂ්පාදනයකට යන්න. පාරිභෝගිකයාගේ මිලදී ගැනීමේ රටාවන් ඉතා වෙනස් වෙනවා නම් ඉක්මනින් වෙනස් වෙනවා නම් ඒ වෙලාවට අපිට සිද්ධ වෙනවා එක්ක කාණ්ඩවලට හෝ කාර්ය නිෂ්පාදනයට යන්න. හරිද? ඒතකොට මිලදී ගැනීමේ රටාව පිළිබඳව හිතන්න ඕන. පිරිවැය. එතකොට යම් භාණ්ඩයක් හෝ සේවාවක් හදන්න අධික පිරිවැයක් යනවා නම් ඒ වෙලාවට අපිට පුළුවන් ද මාස් ප්‍රොඩක්ෂන් එකක් විදිහට හදලා මාකට් එකට ඔහොම දාගෙන යන්න. බෑ. අපිට සිද්ධ වෙනවා පාරිභෝගිකයාගේ ඇණවුමක් එනකන් ඉඳලා ඒ ඇණවුමට විතරක් නිෂ්පාදනය කරලා දෙන්න. දැන් ස්වර්ණාභරණ හිතන්න. මාල එහෙම. මාලයක් එහෙම හදන්න යන පිරිවැය වැඩි. දැන් ගිහිල්ලා අපි රත්තරන්බඩ කඩේකට ගිහිල්ලා බැලුවට පස්සේ මාල එහෙම හදලා මෙහෙම මාස් ප්‍රොඩක්ෂන් එකකට දාලා දෙනවද? එහෙම නෑනේ. අපි කිව්වහම මේ ඩිසයින් එකට හදලා දෙන්න. ඒකට ඒ වෙලාවට පිරිවැය අධිකයි නම් අපිට යන්න සිද්ධ වෙනවා කාර්ය නිෂ්පාදන ක්‍රමයට. මධ්‍යස්ථ පිරිවැයක් යනවා නම් අපිට කාණ්ඩ නිෂ්පාදනයක් විදිහට තියන්න පුළුවන්. පිරිවැය අවමයි නම් පිරිවැය අඩුයි නම් අපිට පුළුවන් මාස් ප්‍රොඩක්ෂන් එකක් විදිහට හදලා මාකට් එකට නිකුත් කරන්න. ඊට පස්සේ වෙළඳපොළ ප්‍රමාණය. අපිට තියෙන්නේ ඊටාම අඩු මාකට් එකක් නම්. ඒ කියන්නේ වෙළඳපොළ ප්‍රමාණය කියන එක මේකෙන් අදහස් කරන්නේ අපිට ඉන්න පාරිභෝගිකයෝ සංඛ්‍යාව. ඒ භාණ්ඩයේ ඉන්න පාරිභෝගිකයෝ සංඛ්‍යාව ඊටාම අඩුයි නම් අපිට ප්‍රවාහ නිෂ්පාදනයකට යන එක පාඩුයි. එහෙනම් ඒ වෙලාවට අපි කරන්න ඕන මොකද්ද? පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය අනුව කාර්ය නිෂ්පාදනයකට යන්න. ඒතර වෙළඳපොළ ප්‍රමාණය ඊටාම වැඩි නම් ඉන්න පාරිභෝගික ප්‍රමාණය අසීමිතව ඉන්නවා නම් ඒ වෙලාවට පුළුවන් මොකද්ද? ප්‍රවාහ නිෂ්පාදනයක් විදිහට ගිහිල්ලා මහා පරිමාණ වශයෙන් නිෂ්පාදනය කරලා වෙළඳපොළට දාන්න. අනිත් එක සම්පත් ලබා ගැනීම. අපේ නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය සම්පත් හොයාගන්න හරි අඩුයි නම් දුර්ලභයි නම් අපිට මහා පරිමාණ වශයෙන් ප්‍රවාහ නිෂ්පාදනයක් කරන්න බෑ. අපිට කරන්න වෙන්නේ කාර්ය නිෂ්පාදනයක් එහෙම නැත්නම් ඇනෝර නිෂ්පාදනයක්. අනිත් එක යොදා ගන්න තාක්ෂණය. අපි යොදාගන්නේ තාමත් මැනුවල් සිස්ටම් එකක් නම්. ඒ කියන්නේ අත්හුරු ක්‍රමය කියලා කියන්නේ අතින් කරන භාණ්ඩ නම් අතින් නිෂ්පාදනය කරන ක්‍රියාවලියක් නම් අපි කරන්නේ. ඒ වෙලාවට අපිට බෑ මහා පරිමාණ ප්‍රවාහ නිෂ්පාදනයකට යන්න. අපි හිතන්නේ අපි ගෘහ භාණ්ඩ හදන්නේ තාමත් අතින්. එහෙම හදන ඒවා තියෙනවා තාමත්. එතකොට අන්න ඉදල් එහෙම. එතකොට ඒ වගේ තාම යන්ත්‍ර සූත්‍ර භාවිතය අපි අඩුයි නම් අපිට බෑ මහා පරිමාණ ප්‍රවාහ නිෂ්පාදනයකට යන්න. අපි දියුණු යන්ත්‍ර සූත්‍ර භාවිතා කරලා රොබෝ තාක්ෂණය වගේ යොදාගෙන මේව හදනවා නම් අපිට පුළුවන් මොකට යන්නද? ප්‍රවාහ නිෂ්පාදන ක්‍රියාවලියකට යන්න. එහෙනම් අපි යොදා ගන්න තාක්ෂණය සම්බන්ධව අපිට හිතන්න වෙනවා. අපි දියුණු තාක්ෂණික ක්‍රම යොදා ගන්නවා නම් අපිට පුළුවන් ප්‍රවාහ නිෂ්පාදනයකට යන්න. ඒ වගේම අපි තාමත් පැරණි මේ අතුරු ක්‍රමයට නම් කරන්නේ අපිට සිද්ධ වෙනවා කාර්ය හෝ කාණ්ඩ ක්‍රමයට යන්න. හරි. එහෙනම් මෙන්න මේ වගේ දේවල් හිතන්න ඕන නිෂ්පාදන ක්‍රමය මොකක්ද කියලා අපි තීරණය කරලා මොනවද? නිෂ්පාදිතයේ ස්වභාවය. නිෂ්පාදිතයේ ස්වභාවය කියන එකෙන් අපි අදහස් කරන්නේ මොකක්ද? දැන් අපි කතා කරා කලින්. ඒ නිෂ්පාදිතය මොකක්ද? මොන වගේ එකක්ද? නිෂ්පාදිතයේ ස්වභාවය මොන වගේ එකක්ද? ඈ? දැන් ඔකද ලියන්නේ? ලියනකොට කොහොමද ලියන්නේ? ඈ? පාරිභෝගිකයාට නිතර අවශ්‍ය වෙන දෙයක්ද? එහෙම නැත්නම් එක අවස්ථාවකට විතරක් අවශ්‍ය වෙන දෙයක්ද? නිතර අවශ්‍ය වෙන දෙයක් නම් ප්‍රවාහ විදිහට පුළුවන්. එක් අවස්ථාවකට විතරක් අවශ්‍ය වෙන දෙයක් නම් කාර්ය විදිහට යන්න පුළුවන්.
ඒක මතක තියාගන්න ඕනේ. මිලදී ගැනීමේ රටාව ගත්තොත් නිතර වෙනස් වෙනවා නම් කාර්ය නිතර වෙනස් වෙන්නේ නැත්තම් ප්‍රවාහ. එතකොට මේ දෙකනේ අන්තයන් දෙක. ඕක මැද එක කොහොමද තියෙනවා? මැදට තමයි යන්නේ. පිරිවේ භාණ්ඩයේ පිරිවේ වැඩි නම් කාර්ය, පිරිවේ අඩුයි නම් ප්‍රවාහ නිෂ්පාදනය. ඊට පස්සේ වෙළඳපොළ ප්‍රමාණය වැඩි නම් ප්‍රවාහ නිෂ්පාදනය, වෙළඳපොළ ප්‍රමාණය අඩුයි නම් කාර්ය නිෂ්පාදනය. සම්පත් ලබා ගැනීමට තියෙන ඉඩකඩ අඩුයි නම්, ඒ කියන්නේ සම්පත් හිඟයි නම් මොකද්ද? කාර්ය නිෂ්පාදනයේ සම්පත් ඕන තරම් ගන්න පුළුවන් නම් ප්‍රවාහ නිෂ්පාදනය. යොදා ගන්න තාක්ෂණයේ දියුණුයි නම් ප්‍රවාහ, පැරණි එහෙම නැත්නම් අතුරු ක්‍රමයට නම් කාර්ය නිෂ්පාදනය. හරි? ඔන්න ඔය ටික තමයි මතක තියාගන්න තියෙන්නේ. හරි. එහෙනම් නිෂ්පාදන ක්‍රම සම්බන්ධව මම අර කලින් කියපු එකත් මෙතන තියෙනවා. කාර්ය නිෂ්පාදනය. ගනුදෙනුකරුවෙකුගේ නිශ්චිත ඇණවුමක් මත හයිලයිට් කරගන්න කාර්ය නිෂ්පාදනයක් අපි කරන්නේ පුතේ. ගනුදෙනුකරුවෙකුගේ නිශ්චිත ඇණවුමක් මත ඒ ඇණවුමටමයි හදන්නේ. ඒ වගේම වර්තමාන ඉල්ලුම පදනම් කරගනිමින් දැනට තියෙන ඉල්ලුමක් පදනම් කරගෙන තමයි මේ භාණ්ඩය නිෂ්පාදනය කරන්නේ. මම කියලා දෙන්නම් ප්‍රවාහ නිෂ්පාදනයේදී අපි කරන්නේ දැනට තියෙන ඉල්ලුමකට නෙමෙයි අනාගත ඉල්ලුමකට. ප්‍රවාහයේදී හදලා මාකට් එකට දානවා. පස්සේ ඉල්ලුවොත් විකුණන්න. දැන් මෙහෙම නෑ. දැන් ඉල්ලුවොත් තමයි නිෂ්පාදනය කරන්නේ. ඒතර මෙතන තියෙන මොන ඉල්ලුම පදනම් කරගෙනද? වර්තමාන ඉල්ලුම පදනම් කරගෙන. දැනට පවතින ඉල්ලුමකට තමයි මේ නිෂ්පාදනය කරන්නේ. එහෙනම් කාර්ය නිෂ්පාදනයේදී කියනවා ගනුදෙනුකරුවෙකුගේ නිශ්චිත ඇණවුමක් මත වර්තමාන ඉල්ලුම පදනම් කරගනිමින් නිෂ්පාදනය සිදු කිරීම. මේ තියෙන්නේ මංගල ඇඳුම්. දැනට තියෙන ඉල්ලුමකටනේ හදන්නේ. ඉල්ලුමකට තමයි හදන්නේ. උපන් දින කේක් ඇණවුමකට විතරයි හදන්නේ. ඇස් කණ්ණාඩි ඕඩර් එකක් දැම්මම අපේ ඇහැට ඕන එකනේ හදලා දෙන්නේ. ඊට පස්සේ කොණ්ඩා මෝස්තර අපි ගිහිල්ලා වෙඩින් එකකට යන්න කියනවා මගේ හෙයාර් ස්ටයිල් එක මෙහෙම දාන්න කියලා. ඉතින් ඒ වෙලාවට එකයිනේ. නිවාස සැලසුම්. ඔය හැම එකක්ම මොනවද? කාර්ය නිෂ්පාදනය. එහෙම නැත්නම් ජොබ් ප්‍රොඩක්ෂන් එක. ඇණවුමට නිෂ්පාදනය කියලා කියනවා. මේකේ තියෙනවා පුතා වාසි අවාසි බලන්න වෙයි. මේ නෝට් එකේ ඔක්කොම තියෙනවා. අත්‍යවශ්‍ය දේවල් ටික තියෙනවා ෂෝට් නෝට් එකක් විදියට. පළවෙනි එක තමයි ගනුදෙනුකරුගේ අවශ්‍යතා සහ උවමනා අනුව නිෂ්පාදනය සිදු කිරීම. ඒක වාසියක්නේ. දැන් අපි හිතන්න මංගල ඇඳුමක් හදා ගන්නවා කියලා. කෙලින්ම මනමාරිට ඕන විදිහටමයි හදලා දෙන්නේ. පාට යාට ඕන එක. ඊට පස්සේ සයිස් එක යාට ඕන විදිහට. තියෙන්න ඕන ඩිසයින් එක යාට ඕන විදිහට. ඔහොම ගන්න පුළුවන් ද ප්‍රවාහ නිෂ්පාදනයෙන්? එහෙම ගන්න බෑනේ. පොදුවේ එක ඩිසයින් එකක් තියෙනවා. ඒක අපිට කැමති නම් ගත්ත හැකි නැත්තම් නිකන් හිටියා හැකි. හැබැයි මේ විදිහට දැන් උපන්දින කේක් එකක්, බර්ත්ඩේ කේක් එකක් ගත්තාම අපි කියනවා මේ කේක් එක මේ විදිහට හදන්න. මේක තට්ටු 3යි නම් එහෙමයි. එතන මේකේ පාට මෙහෙම නම් මෙහෙමයි. ෆ්ලේවර් එක මෙහෙම නම් මෙහෙමයි. අපිට ඕන විදිහකට හදා ගන්න පුළුවන් කාර්ය නිෂ්පාදනය. ඕක කාණ්ඩ නිෂ්පාදනයේදී සහ ප්‍රවාහ නිෂ්පාදනයේදී අපිට කරගන්න බෑ. එතකොට හදලා තියෙන එක අපිට ඕන නම් ගන්න පුළුවන්. එහෙමනේ. ඒතර පළවෙනි වාසිය තමයි ගනුදෙනුකරුගේ අවශ්‍යතාවය සහ උවමනාව අනුව නිෂ්පාදනය කරගන්න පුළුවන්. 2. පාරිභෝගිකයාගේ තෘප්තිය ඉහළට පවත්වා ගන්න පුළුවන්. ඉතින් ඇත්තනේ අපිට ඕන විදිහකට හදා ගන්න පුළුවන් නම් අපේ තෘප්තිය වැඩි. ඊළඟ එක වෙළඳපොළ අවදානම අඩුයි. ඇයි? හදලා තියන්නේ නෑනේ විකිනෙනකම්. ඉල්ලුවොත් තමයි හදන්නේ. ඒතර අනිවාර්යෙන් විකිනෙනවා. නොවිකිනී පැවතීමේ අවදානමක් මේකේ නෑ. එතකොට නොවිකිනී පැවතීමේ අවදානමක් තියෙන්නේ මොන වගේද? ප්‍රවාහ නිෂ්පාදනය සහ කාණ්ඩ නිෂ්පාදනය. විකිනේද නැද්ද කියලා දන්නේ අපි මහා පරිමාණ වශයෙන් හදලා මාකට් එකට දානවා. විකිනුනොත් එහෙමයි නැති වුනොත් එහෙමයි. මේක එහෙම නෑනේ. ඉල්ලුවම තමයි හදලා දෙන්නේ. කවදාකවත් භාණ්ඩේ නොවිකිනී තියෙන්නේ නෑ. පොල්ලක් තිබ්බොත් ඇරෙන්න. දැන් සමහරුන් වෙඩින් ඇඳුම් වලට එහෙම කියලා ඕඩර් එක දාලා ගන්න ඉන්නේ නෑ. ඒ අර මෙතන වෙළඳපොළ අවදානම හරි අඩුයි. අනිත් එක වැඩි මිලක් අය කරගන්න පුළුවන්. මොකද අපි පාරිභෝගිකයා කියන විදිහටම හදනවා නම් ඒ ඩිසයින් එකටම හදනවා නම් ඒ වගේ සාමාන්‍ය මිල වැඩි. ඉතින් ඇත්තනේ සාමාන්‍ය නිකන් හිතන්න කඩේ ගිහිල්ලා අපි PNS එකකින් කේක් එකක් ගත්තොත් රුපියල් 3000කට 4000කට ගන්න පුළුවන් නෝමල් කේක් එකක්. හැබැයි ඒව මොනවද? ඒව බැච් ප්‍රොඩක්ෂන්. කාණ්ඩ නිෂ්පාදනයේ දැන් PNS එකේ තියෙන චොක්ලට් කේක් කනම අපි ගේන්නේ බැච් ප්‍රොඩක්ෂන්. එකක් හැදුවා මාකට් එකට දැම්මා. විකුණාම ඊළඟ බැච් එක හැදුවා මාකට් එකට දැම්මා. එතකොට ඒ වගේ තැනකදී අපිට ගන්න පුළුවන් සාමාන්‍ය 3000කට. හැබැයි අපි කියන ඩිසයින් එකටම හරියටම වෙඩින් කේක් එකක් හැදුවොත් ඔය ගානට ගන්න බෑනේ. ඒතකොට ඒකේ මිල මොකද වෙන්නේ? වැඩි. එතකොට වැඩි මිලක් අය කරගන්න පුළුවන් වීම නිෂ්පාදකයාගේ පැත්තෙන් වාසි. එතකොට අර වගේ කේක් 10ක් හදලා මාකට් එකට දානවට වැඩිය හොඳයි මේ වගේ කේක් 5ක් හදන එක. අවුලක් නැහැ නේ. එතකොට එතනදී වැඩි මිලක් අය කරගන්න පුළුවන්. විශාල ආයෝජනයක් අවශ්‍යත් නැහැ.
ලොකු මහා පරිමාණයෙන් මේ යන්ත්‍ර සූත්‍ර ගෙනෙලා නිෂ්පාදන කර්මාන්ත ශාලා හදලා එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට ඕන විදිහට මේක කරගෙන යන්න පුළුවන්. දැන් එතකොට ඔය වෙඩින් ඩිසයිනර්ස්ලා එහෙම මම කලිමුත් කිව්වා ඔය නාමල් බාලචන්ද්‍රලා එයාලගේ එහෙම තියෙනෙත් මේවා. කෙලින්ම මහා පරිමාණ ව්‍යාපාර කරන්නේ. එතකොට ඔය වගේ දැන් හිතන්න නාමල් බාලචන්ද්‍රගේ තියෙනවද මේ ස්ටාර් ගාමන්ස් වගේ ගාමන්ට් ගෲප් එකක්? නෑනේ. එහෙම නෑනේ. ඒතර මාස්ලගේ වගේ ගාමන්ට් නෑනේ. හයිඩ්‍රාමනි වගේ ගාමන්ට් නෑ. හැබැයි සල්ලි හම්බ කරන්නේ නැද්ද? සල්ලි හම්බ කරනවා. මහා ලොකු ආයෝජනයක් කරලා නෑ. තඩ්ඩිපත කර්මාන්ත ශාලා ගහලා ගාමන්ට් ගහගෙන යාලා එහෙම කරන්නේ නෑ. යාලා කියන විදිහටම අහලා දෙනවා. හැබැයි යාලගේ ඒකක මිල වැඩි. හරිනේ. එහෙනම් ලොකු ආයෝජනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ තුලින් වැඩි වාසියක් ගන්න පුළුවන්. ඔන්නව තමයි වාසි. අනිත් එක තමයි අවාසි. එකකට යන පිරිවැය මොකද වෙන්නේ? වැඩි. ඒකකයකට යන පිරිවැය වැඩි. මොකද මහා පරිමාණ වශයෙන් හදනකොට අපිට ගන්න පුළුවන් මහා පරිමාණ නිෂ්පාදනයේ පිරිමැසුම්. ඉකෝන් වල කියලා දෙන්නේ නැති. දිගු කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය යටතේ මහා පරිමාණ වශයෙන් භාණ්ඩ නිෂ්පාදනය කරනකොට ඒකකයක පිරිවැය අඩුවීම කියන අපි මොකක් කියලාද? වැඩෙන පරිමාණානුකූල ඵල. එතකොට නිෂ්පාදන ක්‍රියාවලියක දැන් හිතන්න අපි යෝගට් 100ක් හදනවට වඩා යෝගට් 5000ක් එක සැරේ හදනකොට එක යෝගට් එකකට යන පිරිවැය අඩු කරගන්න පුළුවන්. ඒක මෙතෙන්දි නෑ. ඒ නිෂ්පාදනයේ හම්බෙන පිරිමැසුම් ටික මෙතෙන්දි හම්බ වෙන්නේ නෑ. එහෙම හම්බ වෙන්නේ ඇයි මහා පරිමාණ වශයෙන් හදනකොට? දැන් හිතන්න අපි අමුද්‍රව්‍ය ගන්නවා කියලා. අමුද්‍රව්‍ය ගන්නකොට දැන් ගෙදරට පිටි කිලෝ එකක් ගන්නකොට හම්බෙන මිලට නෙමෙයි පිටි කිලෝ 1000ක් විතර ගන්නකොට අපිට වැටෙන්නේ. එතකොට අමුද්‍රව්‍ය පිරිවැය මොනව කරගන්න පුළුවන්ද? අඩු කරගන්න පුළුවන් මහා පරිමාණ නිෂ්පාදනයේදී. මෙතෙන්දී එහෙම කරන්න පුළුවන්ද? බෑනේ. ඒක එකක් හදන්න පිටි කිලෝ 1000ක් ගෙන්න වැඩ නෑනේ. එතකොට අපිට ඒ වැඩෙන්නේ අර වගේ මිලටම තමයි. වැඩි මිලකට තමයි අමුද්‍රව්‍ය ටික ගන්න වෙන්නේ. එතකොට මෙතනදී අර මහා පරිමාණ නිෂ්පාදනයේදී ලැබෙන පිරිමැසුම් අපිට ලැබෙන්නේ නෑ. ඒ හින්දා ඒකකයක පිරිවැය වැඩි වෙන්න පුළුවන්. ඒක අවාසියක්. අනිත් එක පුහුණු ශ්‍රමිකයෝ අවශ්‍ය වෙනවා. මහා පරිමාණ නිෂ්පාදනයක නම් කිසි ප්‍රශ්නයක් නෑ. මැෂින් ටිකක් දාලා ඔය මැෂින්ස් ටික ප්‍රෝග්‍රෑම් කරලා එකම විදියකට වැඩෙන්න කරගෙන යන්න පුළුවන්. ඒතර මහා ලොකු මේ පුහුණුවක් අවශ්‍ය නෑ. මොකද මැෂින් එකකින් වැඩේ වෙනවා. ඔකට ඔපරේට් කරන දෙතුන් දෙනෙක් දාලා වැඩේ ෂේප් එක කරගන්න පුළුවන්. පොඩි පුහුණුවක් දීලා පුළුවන්. හැබැයි මෙතනදී එහෙම බෑ. කියන විදිහටම හදන්න නම් නිෂ්පාදකයා දක්ෂ වෙන්න ඕනේ. නැත්තම් බෑනේ. දැන් මහන එක එකම ඩිසයින් එකකට මහන්න ඕන කෙනෙකුට පුළුවන් නේ. එකම බ්ලොක් එකක් කැපුවා, එකම මෙෂර්මන්ට් එක තියෙන්නේ, කැපුවා, මැහුවා. හැමදාම ওই මහා පරිමාණ වශයෙන් ෂර්ට් එකක සාක්කුව මහන එක මහන්නේ සාක්කුව විතරයි. ඒතර ඕකේ බොත්තම් ටික අල්ලන එක අල්ලන්නේ බොත්තම විතරයි. එතකොට එතෙන්දි මහා ලොකු දැනුමක් අවශ්‍ය නැහැ. ඌට බොත්තම අල්ල ගන්න පුළුවන් වුණා නම් ඇති. හැබැයි වෙඩින් ඩිසයිනර් කෙනෙකුට ඇවිල්ලා කියනවා මගේ ඇඳුමේ ඩිසයින් එක මෙන්න මෙහෙම වෙන්න ඕනේ කියන විදිහට මහන්න පුළුවන් වෙන්න නම් ඒ ශ්‍රමිකයා මොනව වෙන්න ඕනේ? පුහුණු ශ්‍රමිකයෙක් වෙන්න ඕනේ. එයාට හැකියාව වැඩි වෙන්න ඕනේ. නැත්තම් අරු කියන විදිහට කරන්න බෑනේ. ඌ කියන විදිහට කරගන්න බෑ. එහෙනම් මෙතනදී අවාසියක් වෙනවා පුහුණු ශ්‍රමිකයෝ ඕන. අර පුහුණු ශ්‍රමිකයෝ දාගෙන වැඩේ කරන්න බෑ. හොඳටම ටැලන්ටඩ් ශ්‍රමිකයෝ ටිකක් අපිට යොදා ගන්න සිද්ධ වෙනවා. අනිත් එක විශේෂිත උපකරණ සහ මෙවලම් අවශ්‍ය වීම. සමහර විට ඒ භාණ්ඩය හදන්නවම විශේෂිතම අපිට උපකරණ ගන්න සිද්ධ වෙනවා. සමහරට ওই කියන කේක් එකක්ම හිතන්න. ඒ කේක් එකටම අවශ්‍ය උපකරණයක් අපිට ගන්න සිද්ධ වෙන්න පුළුවන්. මොකද යා කියන ඩිසයින් එකට අපිට හදන්න බෑ අපේ තියෙන උපකරණ වලින්. එහෙනම් අලුතින් උපකරණයක් ගෙනලා තමයි ඒක හදන්න සිද්ධ වෙන්නේ. ඒ වගේ භාණ්ඩයටම විශේෂිත උපකරණ සහ මෙවලම් මිලදී ගන්න සිද්ධ වෙනවා. ඒක අවාසියක්. අනිත් එක වෙළඳපොළ මුල් කරගෙන නිෂ්පාදන කටයුතු සිදු නොවීම. මාකට් එක දිහා බලලා නෙමෙයි අපි හදන්නේ. එන ඉල්ලුමට අනුව නිෂ්පාදිතය හදලා දෙන එක විතරයි කරන්නේ. එහෙනම් මෙන්න මේ වගේ අවාසි තියෙන්න පුළුවන්, වාසි තියෙන්න පුළුවන්. හරිනේ? කාර්ය නිෂ්පාදනයේ වාසි තියෙනවා, අවාසි තියෙනවා. ඊට පස්සේ අපි එනවා කාණ්ඩ නිෂ්පාදනයේට. කාණ්ඩ නිෂ්පාදනය කියලා කියන්නේ එකවරකට සමාන භාණ්ඩ සමූහයක් නිෂ්පාදනය කිරීම. සමාන භාණ්ඩ සමූහයක් හයිලයිට් කරගන්න එකවරකට එක සමාන භාණ්ඩ සමූහයක් බැච් එකක්. මේකේ වචනේ දන්නව ඇතිනේ? බැච් නෙවෙයි බැච් ඈ. මේක වෙනයි. මේක වෙනයි. දැන් මේ කියන්නේ මොකද්ද? බැච් එක නෙවෙයි මොකද්ද? බැච්. බැච් කියලා කියන්නේ කාණ්ඩය. බැච් එක කියන්නේ මොකද්ද? අර ඔයාලා ගහන්නේ ඒක ඈ. ඒතර මේ කියන්නේ බැච් ප්‍රොඩක්ෂන් ඈ. කඩේකට බැච් ප්‍රොඩක්ෂන් කියනවා. ඒක නෙවෙයි බැච්. හරි. ඊට පස්සේ කාණ්ඩ නිෂ්පාදනය. අඛණ්ඩ ක්‍රියාවලියකින් නිෂ්පාදනය කරනු ලබන අතර බොහෝ දුරට
ස්වභාවය අතින් සමාන වූද කාණ්ඩයෙන් කාණ්ඩයට යොදා ගනු ලබන අමුද්‍රව්‍ය ශ්‍රමය ප්‍රමාණ වර්ග වෙනස් විය හැකිය. මම අර කිව්වේ අර ප්‍රවාහ නිෂ්පාදනයේට ටිකක් සමානයි. හැබැයි මෙතන තියෙන වෙනස තමයි මොකද්ද? ප්‍රවාහ නිෂ්පාදනයේදී එහෙම වෙනස් වෙන්නේ නැහැ. එකම නිෂ්පාදිතයක් අඛණ්ඩවම ප්‍රවාහයක් විදිහට මාකට් එකට දෙනවා. මෙතන තියෙන වෙනස තමයි ටිකක් වැඩියෙන් හදනවා අර වගේ. හැබැයි වෙනස මොකද්ද? කාණ්ඩයෙන් කාණ්ඩයට පොඩි පොඩි වෙනස්කම් කරනවා. එතකොට කාණ්ඩයෙන් කාණ්ඩයට යොදා ගන්න අමුද්‍රව්‍ය වෙනස් වෙන්න පුළුවන්. ශ්‍රමය වෙනස් වෙන්න පුළුවන්. නිෂ්පාදනයේ ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම නිෂ්පාදනයේ තියෙන වර්ගයන් වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රවාහ නිෂ්පාදනයට සාපේක්ෂව මෙතන තියෙන වෙනස තමයි එකක් නිෂ්පාදන ඒකක ප්‍රමාණය අරට වඩා අඩුයි. ප්‍රවාහ නිෂ්පාදනයේදී ඒකක 5000ක් හදනවා නම් මෙතනදී එච්චරම හදන්නේ නැහැ. ඊට වඩා අඩුවෙන් හදන්නේ බැච් එකකදී. ඒ වගේම බැච් එකෙන් බැච් එකට වෙනස්කම් තියෙනවා. ප්‍රවාහ නිෂ්පාදනයේදී එහෙම වෙනස්කම් වෙන්නේ නැහැ. එක දිගට එකම නිෂ්පාදිතයක් තමයි හදාගෙන යන්නේ. එහෙනම් ඒක අපි කියනවා ප්‍රවාහ නිෂ්පාදනය. මේ මෙතෙන්දී අපි කතා කරන්නේ කාණ්ඩ නිෂ්පාදනය. එතකොට කාණ්ඩ නිෂ්පාදන වල උදාහරණ බේකරි නිෂ්පාදන. හරිනේ ඉතින්. එක දවසකට පාන් ටිකක් හැදුවා මාකට් එකට දැම්මා. විකුණුවාට පස්සේ ඊළඟ දවසේ පාන් හදන්නේ. ඊළඟ එක තමයි නිල ලාංඡන. දැන් ඉස්කෝලවල නිල ලාංඡන. ඉස්කෝලේ ළමයි ඉන්නකොට ළමයි 1000ක් ඉන්නවනම් එක සැරේ කියනවා බැච් ඕනයි කියන්න මේ අයෝට කියන්නේ බැච් නේ. බැච් ඕනයි කියන්න මේ අපි print කරන්න යන්නේ. මොකද එක සැරේ ඉස්කෝලේ ළමයි 5000ක් ඉන්නවනම් ඕඩර් එකක් දාලා බැච් 5000ක් print කරගන්නවා. ඊට පස්සේ ඒක විකුණුවාට පස්සේ ඊළඟ සෙට් එක හදන්නේ. ඒත් හැමදාම ඉස්කෝලේ බැච් හදා විකුණන්නේ නැහැ නේ. එතකොට ඒක නිල ලාංඡන කියලා කියන්නේ කාණ්ඩ නිෂ්පාදනයක්. නිල ඇඳුම්. නිල ඇඳුම් කියන්නේ දැන් අපි ගිහිල්ලා මහ ගන්න එක ඒකයි ති වෙන්නේ කාර්ය නිෂ්පාදනයේට. සමහර ඉස්කෝල තියෙනවා ඒ ඉස්කෝලේ නිල ඇඳුම් මහලා ඉස්කෝලේ තියෙනවා සයිස් එකට. අපිට ගිහලා ඉස්කෝලෙන් තමයි ගන්න පුළුවන්. එතකොට ගොඩක් ඕවා තියෙන ඉන්ටර්නැෂනල් කොලෙජ් වල. අර ෆුල් ඕවර් එක එහෙම. අර ෆුල් ඕවර්ස් දාලා තියෙනවද? දාලා නැහැ. මෙහෙ දාන්නේ නැහැ නේ. අපි පැත්තේ දාන්නේ. අපි පැත්තේ නුවර කොළඹ ඉස්කෝල හැම එක කියන්නේ අර කොල්ලොන්ට එහෙම තියෙනවා සාමාන්‍ය ජර්සි එකක් වගේ එකක් මෙහෙම තියෙනවා උඩින් දාන්න තියෙන මෙහෙම ආම් කට්ටේ වගේ ෂර්ට් එකට උඩින් දාන්න තියෙන. එතකොට ඒ ටික ඉස්කෝලේ තියෙනවා. සයිස් ටික ගියාට පස්සේ ආයේ එක එක්කෙනාට ඕන සයිස් නෑ. මීඩියම් තියෙනවා, ලාර්ජ් තියෙනවා, ස්මෝල් තියෙනවා. අපි ගිහිල්ලා බැලුවා, ගත්තා, ඉස්කෝලේ සල්ලි දීලා ගත්තා. ඒතර එතනදී එක සෙට් එකක් ඉස්කෝලේට මහලා දෙනවා. ඒ ටික විකුණුවාට පස්සේ තමයි ඊළඟ සෙට් එක මහලා දෙන්නේ. ඒතර ඒ වගේ නිල ඇඳුම් අර ඔයාලා වරද්දලා තේරුම් ගන්න එපා. දැන් අපි ඉස්කෝලෙන් හම්බෙන ඇඳුම අරගෙන ගිහිල්ලා මහාන කෙනෙකුට දීලා මහ ගන්නව නම් ඒක මොකද්ද? ඒක කාර්ය නිෂ්පාදනය. මේ අර නිල ඇඳුම් එක සෙට් එකක් මහලා ඒ ටික විකුණුනාට පස්සේ ආයෙ මහනවා. අන්න ඒ වගේ. එතකොට කාණ්ඩ නිෂ්පාදනය කියන්නේ ඔන්න ඔය වගේක්. එතෙන්දි කරන්නේ මොකද්ද? එක වරකට එක සමාන භාණ්ඩ සමූහයේ බැගින් නිෂ්පාදනය කරලා වෙළඳපොළට ඉදිරිපත් කරනවා නම් ඒකට අපි කියනවා මොකද්ද? කාණ්ඩ නිෂ්පාදනයක්. මේකෙත් වාසි අවාසි තියෙනවා. එක කාණ්ඩයෙන් කාණ්ඩයට නිමාව වෙනස් කරන්න පුළුවන්. දැන් පළවෙනි කාණ්ඩයේ මාකට් එකට යනකොට අපිට තේරෙනවා නම් මේකේ හැඩේ පොඩ්ඩක් වෙනස් කරා නම් තව ටිකක් විකිනේ වගේ අපිට ඔප්ෂන් එකක් තියෙනවා මොකද්ද? දෙවෙනි බැච් එක යනකොට වෙනස් කරගන්න පුළුවන්. දැන් මාස් ප්‍රොඩක්ෂන් එකේ ඔය වැඩේ බෑනේ. මාස් ප්‍රොඩක්ෂන් එකේ එක සැරේ ඔක්කොම එකම විදිහට තමයි හදන්නේ. එතකොට මෙතන තියෙන වාසිය තමයි කාණ්ඩයෙන් කාණ්ඩයට තියෙන අඩුපාඩු හදාගෙන යම් වෙනස්කම් ප්‍රමාණයක් කිරීමේ හැකියාව තියෙනවා. අනිත් එක සාපේක්ෂව විශාල තොග වශයෙන් නිපදවිය හැකි වීම. ඒ වාසිය කියන්නේ මොකට සාපේක්ෂවද? කාර්ය නිෂ්පාදනයට සාපේක්ෂව. අර ප්‍රවාහ නිෂ්පාදනයට සාපේක්ෂව නෙවෙයි. කාර්ය නිෂ්පාදනයට සාපේක්ෂව ටිකක් වැඩියෙන් තොග වශයෙන් නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒකේ පොඩි වාසියක් තියෙනවා. අනිත් එක සාපේක්ෂව ඒකක පිරිවැය අඩුයි මොකට සාපේක්ෂවද? කාර්ය නිෂ්පාදනයට. හරිනේ? ඔවා ලියා ගන්න මේ කාර්ය නිෂ්පාදනයට සාපේක්ෂව තමයි මේ ඒකක පිරිවැය අඩු වෙන්නේ. ප්‍රවාහ නිෂ්පාදනයට සාපේක්ෂව නෙමෙයි. කාර්ය නිෂ්පාදනයට සාපේක්ෂව මේ උඩ එකත් විශාලතක ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න පුළුවන් කියන්නේත් කාර්ය නිෂ්පාදනයට සාපේක්ෂව. හරි. ඊළඟ එක මේකේ තියෙන අවාසි කාණ්ඩයෙන් කාණ්ඩයට යොදන යෙදවුම් වෙනස් කිරීමට සිදුවන නිසා පිරිවැය ඉහළ යාම. අපිට වෙනස් කරන්න සිද්ධ වුණොත් එතකොට අර වෙනස්කම් කරන්න අමතර පිරිවැයක් දරන්න සිද්ධ වෙනවා. ඒක ප්‍රවාහ නිෂ්පාදනයට සාපේක්ෂව පිරිවැය වැඩි. ඒකක පිරිවැය වැඩි වෙන එක අපි දන්නවා. ප්‍රවාහ නිෂ්පාදනයට සාපේක්ෂව පිරිමැසුම් අඩුයි. අර මහා පරිමාණ නිෂ්පාදනය ලැබෙන පිරිමැසුම් ටික අඩුයි. ඒකෝර ඔය වගේ වාසි අවාසි අපිට ගන්න පුළුවන් කාණ්ඩ නිෂ්පාදනයේ. අපි එනවා ප්‍රවාහ නිෂ්පාදනයට.
ප්‍රවාහ නිෂ්පාදනය කියලා කියන්නේ එකම වර්ගයක භාණ්ඩ අඛණ්ඩව රේඛීයව ගලා යන ආකාරයට විශාල ඒකක ප්‍රමාණයකින් අනාගත ඉල්ලුම පදනම් කරගෙන නිපදවීම. මම අර කලින් කිව්වා වර්තමාන ඉල්ලුම පදනම් කරගෙන නිෂ්පාදනය කරන්නේ මොකේද? කාර්ය නිෂ්පාදනය. ප්‍රවාහ නිෂ්පාදනයේදී නිෂ්පාදනය කරන්නේ අනාගත ඉල්ලුමක්. අනාගතයේදී ලැබෙයි කියලා අපේක්ෂා කරන ඉල්ලුමක් පදනම් කරගෙන තමයි නිෂ්පාදනය කරන්නේ. එතකොට හයිලයිට් කරගන්න මෙන්න මේ ටික එකම වර්ගයක භාණ්ඩ අඛණ්ඩව රේඛීයව ගලා යන ආකාරයට විශාල ඒකක ප්‍රමාණයකින් වැඩි නිෂ්පාදනයක ප්‍රමාණයකින් නිෂ්පාදනය කරනවා නම් අපි ඒක කියනවා ප්‍රවාහ නිෂ්පාදනය. තව වඩා හොඳයි මේක. අනාගත ඉල්ලුම පදනම් කරගෙන කියන එක හයිලයිට් කරගත්තත් හොඳයි. උදාහරණ මෝටර් රථ, බිස්කට්, විදුලි උපකරණ, සිසිල් බීම, ජෑම් වගේ ඒවා. හරිනේ. මෝටර් රථ සමහර ඒ වගේ තියෙනවා කාර්ය නිෂ්පාදනයක් තියෙනවා. දැන් අපිට පුළුවන් සමහර රෝල්ස් රොයිස් එහෙම ගේන්න අර ලංකාවට ගෙනාවු ධම්මික පෙරේරාගේ රෝල්ස් රොයිස් එක එහෙම කොහොමද ගෙනාවේ? ඒක කස්ටමයිස් කරපු එකක් නේ. ඒ කියන්නේ එයාටම ඕන විදිහට හදාගත්ත එකක්. එතකොට මේ මෝටර රථය මොකද්ද? ඒක කාර්ය නිෂ්පාදනය. සමහර විට මෝටර රථ නිෂ්පාදනයේ බැච් ප්‍රොඩක්ෂන් එකක් විදිහට යනවා. කාණ්ඩයක් හදලා මේ කාණ්ඩයෙන් මේක විතරයි අපි දාන්නේ මාකට් එකට. එහෙම කියලා දාන ඒවා තියෙනවා. සමහර මේ වර්ෂන්ස් තියෙනවා. එයාලගේ අර සමරු අවස්ථාවවලදී දැන් හිතන්න ටොයෝටා එකට වර්ෂ 100ක් පිරීම නිමිත්තෙන් අපි මෙන්න මේ වගේ කාර් බැච් එකක් හදලා කාර් 100ක් හදලා මාකට් එකට දානවා. ඒ මාකට් එක ඕන කෙනෙකුට ගන්න පුළුවන්. ඒ කියන්නේ 100යි. කාර් 100යි හදන්නේ. ඒත් ඒක මොකද්ද? බැච් ප්‍රොඩක්ෂන් එකක් විදිහට ගන්න පුළුවන්. හරි. එතකොට එහෙම නැතුව සාමාන්‍ය විදිහට හැමදාම හදනවා නම් ඒක ප්‍රවාහ නිෂ්පාදනය. ඒතකොට අපි තීරුම් ගන්න ඕන මෝටර රථ කිව්වම හැම වෙලාවකම ප්‍රවාහ වෙන්නේවත් හැම වෙලාවකම කාණ්ඩ වෙන්නේවත් නෑ. කාර්ය නිෂ්පාදනයක් තියෙනවා. බිස්කට් වලත් ඒ වගේ සමහර ලාවට අවස්ථානුකූලව වෙනස් වෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේ ප්‍රවාහ නිෂ්පාදනයේ තියෙනවා වාසි සහ අවාසි. පළවෙනිම වාසිය තමයි ඒකක පිරිවැය අඩුයි. මොකද අපි හදන්නේ මහා පරිමාණ වශයෙන් නිෂ්පාදනය කරද්දී මහා පරිමාණ නිෂ්පාදනයේ පිරිමැසුම් ගත්තාම ඒකක පිරිවැය අඩු කරන්න පුළුවන්. අලුත් තාක්ෂණය යොදා ගන්න පුළුවන්. සමහරට රොබෝ තාක්ෂණය, AI ටෙක්නොලොජි එක ඔය හැම එකක්ම යූස් කරලා අපිට පුළුවන් මහා පරිමාණ වශයෙන් නිෂ්පාදනය කරන්න. අනිත් එක අවශ්‍ය සේවක සංඛ්‍යාව අඩුයි. ප්‍රවාහ නිෂ්පාදනයේදී අපි හදන්නේ ප්‍රාග්ධන සූක්ෂම ක්‍රමයට වැඩියෙන් යන්ත්‍ර යොදාගෙන. ඒතකොට සේවක සංඛ්‍යාව අඩුයි. අවාසි තමයි විශාල ආයෝජනයක් ඕනේ. ප්‍රවාහ නිෂ්පාදනයක් ලේසියෙන් කරන්න බෑ. යොකු යන්ත්‍රාගාර අපිට නිෂ්පාදනය කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම අලුත් දියුණු තාක්ෂණය යොදා ගන්න සිද්ධ වෙනවා. ඒ වගේ තැන්වලදී ලොකු ආයෝජනයක් අපිට කරන්න සිද්ධ වෙනවා. ඒක අවාසියක්. වෙළඳපොළ අවදානම වැඩි. මහා පරිමාණ වශයෙන් හදලා වෙළඳපොළ දැම්මා වගේ නෙමෙයි විකිණුනේ නැත්තම්. හරිනේ? ඊට පස්සේ නම්‍යකරණය අපහසුයි. නම්‍යකරණය කියලා කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය වෙනස් කර ගැනීමේ හැකියාව අඩුයි. ඕනනම් ලියා ගන්න මේකට නම්‍යකරණය කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය වෙනස් කිරීමේ හැකියාව. නම්‍යශීලීභාවය කියලා කියන්න පුළුවන්. මොකද මහා පරිමාණ වශයෙන් නිෂ්පාදනය කරන්න සෙටප් කරලා තියෙන ප්‍රොඩක්ෂන් ලයින්අප් එකක් වෙනස් කරන්න ගියොත් එහෙම ලොකු පිරිවැයක් යනවා. ඒතර ඔය ප්‍රොඩක්ෂන් ලයින්අප් එකක් වෙනස් කරනවා කියන එක අධික පිරිවැයක් යනවා. වෙනස් කිරීමේ හැකියාව හරි අඩුයි. හරි. එහෙනම් මෙන්න මේ වගේ වාසි සහ අවාසි තියෙනවා ප්‍රවාහ නිෂ්පාදනයේදී. හරි. එහෙනම් නිෂ්පාදන ක්‍රම එකිනෙකට වෙනස් වන නිර්ණායක. දැන් නිෂ්පාදන ක්‍රම තුනක් තිබුණානේ. මොනවද? කාර්ය, කාණ්ඩ, ප්‍රවාහ. ඒවා වෙනස් වෙන්න මෙන්න මේ නිර්ණායක යොදා ගන්නවා. මොකද්ද? නිමවුම් පරිමාණය. ඒ කියන්නේ නිෂ්පාදන ඒකක සංඛ්‍යාව. ඕනනම් ලියාගන්න නිමවුම් පරිමාණය කියන එකෙන් අදහස් වෙන්නේ නිෂ්පාදන ඒකක සංඛ්‍යාව. දැන් කාර්ය නිෂ්පාදනය කරන නිෂ්පාදන ඒකක සංඛ්‍යාව 1යි. ඊට පස්සේ කාණ්ඩ නිෂ්පාදනය කරන ඊට වඩා වැඩි. ප්‍රවාහ නිෂ්පාදනය කරන ඊටත් වඩා වැඩි. ඒතකොට නිෂ්පාදන ඒකක සංඛ්‍යාව මත වෙනස් වෙනවා. නිෂ්පාදිතය අපි මේකට ගන්න පුළුවන් මෙහෙම. සමජාතීය නිෂ්පාදන නම් ඔයාලා ලියන්න එපා මෙහෙම. සමජාතීයද? සමජාතීය නම් මොන නිෂ්පාදනයේද?
ප්‍රවාහ සමජාතීය භාණ්ඩයක් නිෂ්පාදනය වෙනවා නම් ඒක ප්‍රවාහ නිෂ්පාදනයක්. එකම විදිහේ. ඉකෝන් වලින් කියනවා නම් ප්‍රභේදනය වූ. එහෙම නැත්නම් වෙනස්කම් සහිත භාණ්ඩයක් වෙනවා නම් ඒක කාණ්ඩ වෙන්නත් පුළුවන්, කාර්ය වෙන්නත් පුළුවන්. පූර්ණ ප්‍රභේදනයකට ලක් වෙලා දිනනවා නම් ඒක මොකද්ද? කාර්ය නිෂ්පාදනයක්. හරිනේ? යම් ප්‍රභේදනයකට ලක් කරලා වෙනස්කම් සහිතව දෙනවා නම් ඒකට කියනවා මොකක් කියලාද? කාණ්ඩ නිෂ්පාදනයක්. පූර්ණ ප්‍රභේදනයක් කියන්නේ එකින් එකට සම්පූර්ණ වශයෙන් වෙනස්. ඒ මොකද්ද? කාර්ය නිෂ්පාදනයක්. එහෙනම් සමජාතීයද ප්‍රභේදනීය වූ භාණ්ඩයක්ද මත නිෂ්පාදන ක්‍රියාවලිය එහෙම නැත්නම් නිෂ්පාදන ක්‍රමය වෙනස් වෙනවා. නිෂ්පාදන ක්‍රියාවලියේ නම්‍යශීලීභාවය වැඩි නම් මොකද්ද? නම්‍යශීලීභාවය වැඩි නම් වෙනස් කර ගැනීමේ හැකියාව වැඩි නම් කාර්ය නිෂ්පාදනය. නිෂ්පාදන ක්‍රියාවලිය වෙනස් කරගන්න බැරි නම් දැන් මේ දමුත් කතා කරේ ප්‍රවාහ නිෂ්පාදනය. ඒතර නිෂ්පාදන ක්‍රියාවලියේ නම්‍යශීලීභාවය වැඩි නම් කාර්ය නිෂ්පාදනය, නම්‍යශීලීභාවය ඊටාම අඩුයි නම් ප්‍රවාහ නිෂ්පාදනය. නිපදවන්නේ ඇනවුමටද තොග සඳහාද යන්නේ. ඇනවුමට නිෂ්පාදනය කරනවා නම් කාර්ය නිෂ්පාදනය, තොග සඳහා නම් ප්‍රවාහ නිෂ්පාදනය. අපි හැම වෙලාවෙම කතා කරන්නේ අන්තයන් දෙක සම්බන්ධව. මැද ඒක ඉතින් ඒක අවස්ථානුකූලව තීරණය වෙනවා. එහෙනම් නිෂ්පාදන ක්‍රම එකිනෙකට වෙනස් වෙන බලපාන සාධක කීයද? 4යි. 1 නිමවුම් ප්‍රමාණය, නිෂ්පාදිතය, නිෂ්පාදන ක්‍රියාවලියේ නම්‍යශීලීභාවය, නිපදවන්නේ ඇනවුමටද එහෙම නැත්නම් තොග වශයෙන්ද කියන එක. නම් මෙන්න මේක අනුව නිෂ්පාදන ක්‍රම වෙනස් වෙනවා.